ආයිබෝවන් EasyTalk YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක AAC සම්බන්ධව. මොකද්ද මේ AAC කියන්නේ? AAC කියන්නේ Augmentative and Alternative Communication. එහෙමත් නැත්නම් විකල්ප sannivedana මාර්ග. sannivedanaya කරන්න කතාවම විතරක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අලුත් තාක්ෂණයත් එක්ක කතා කරන්න අපහසු කතා කරන්න බැරි කිසියම් හෝ කතාවේ හෝ sannivedanaya ගැටලුවක් ඇති දරුවන් වැඩිහිටියන් සඳහා අපිට පුළුවන් මේ විකල්ප sannivedana මාර්ග හඳුන්වා දෙන්න. අපි බලමු අද වීඩියෝ එකෙන් මොනවද මේ විකල්ප sannivedana මාර්ග, කොහොමද අපි ඒක දරුවන්ට හඳුන්වලා දෙන්න ඕනේ, මොන වගේ ගුණාංගද, මොන වගේ හැකියාවන්ද මේ AAC තුලින් දරුවන්ට වැඩිහිටියන්ට ලබා ගන්න පුළුවන් කියලා. AAC මොකක්ද මේ AAC කියන්නේ? AAC එහෙමත් නැත්නම් Augmentative and Alternative Communication කියලා කියන්නේ අපි අපේ එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන අනිත් අය සමග මොකක් හෝ මැසේජ් එකක් බෙදා හදාගන්න, හුවමාරු කරගන්න, යොදාගන්න එක ක්‍රමවේදයක්. මේක එක ක්‍රමවේදයක් කිව්වට මේක විවිධාකාර කොටස් වලට අපිට බෙදන්න පුළුවන්. විශේෂයෙන්ම ගත්තාම අපි කෙනෙක්ට හායි බයි කියලා අපි අත වනනවා. ඒ වගේම අපි මොකක් හරි දෙයක් පෙන්නනවා අපේ ඇඟිල්ල පාවිච්චි කරලා. ඒ වගේ සංඥා වගේ භාවිතා කරලා sannivedanaya කරන එකට අපි විකල්ප sannivedana මාර්ගයක් එහෙමත් නැත්නම් AAC එකක් කියලා අර්ථ දක්වනවා. ඒ වගේම තවත් AAC කාණ්ඩයක් තියෙනවා අපිට පුළුවන් පින්තූර මාර්ගයෙන් කතා කරන්න කියලා දෙන්න. තවත් AAC මාර්ගයක් තියෙනවා ඇප්ලිකේෂන් එකක්. එහෙමත් නැත්නම් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒ ටෙක්නොලොජි එක හරහා අපිට කතා කරන්න, අනිත් කෙනා එක්ක අදහස් හුවමාරු කරගන්න උදව් කරන. තවත් සමහර AAC කාණ්ඩ තියෙනවා. ඒවා බැටරි පවර්ඩ්, බැටරි එකක් භාවිත කරලා charge කරලා අපිට පුළුවන් අපිට අවශ්‍ය මැසේජ් එක අනිත් පුද්ගලයාත් එක්ක හුවමාරු කරගන්න. කොහොම හරි අපි මේ අද කතා කරන්නේ විකල්ප ක්‍රමයක් භාවිත කරලා තවත් පුද්ගලයෙක් එක්ක හරි විදිහට අර්ථාන්විතව කොහොමද sannivedanaya කරන්නේ කියලා. ඇත්තටම ඇයි මේ විකල්ප sannivedana මාර්ගයක් පුද්ගලයෙක් හෝ දරුවෙක් භාවිත කරන්න ඕනේ? විශේෂයෙන්ම ගත්තොත් සමහර පුද්ගලයන් ඉන්නවා සමාජයේ, දරුවෝ ඉන්නවා සමාජයේ කතා කරන්න ටිකක් අමාරුයි. එයාලට කතාවක් ගොඩනගා ගන්න අමාරුයි. එහෙම නැත්නම් ශබ්ද උච්චාරණය කරන්න අමාරුයි. තවත් සමහර පිරිසක් ඉන්නවා එයාලට යම්කිසි කෙනෙක් කියන පණිවිඩයක් තේරුම් ගන්න අමාරුයි. විශේෂයෙන්ම මොකක් හරි ඩයග්නෝස් එකක් තියෙන, මොකක් හරි රෝග ලක්ෂණයක්, ඕටිසම් තත්ත්වයක්, සෙරිබ්‍රල් පොල්සි, එහෙමත් නැත්නම් ස්ට්‍රෝක් එකක්, මේ වගේ මොකක් හරි නියුරෝ මොළය ආශ්‍රිතව සිදුවන භාෂාවට බලපෑමක් කළ හැකි රෝග විනිශ්චයක් සහිත දරුවෙක් හෝ වැඩිහිටියෙක් මේ විකල්ප sannivedana මාර්ග වලින් තමන්ගේ sannivedanaya පහසුවෙන්ම කරගන්නවා. බොහෝ දුරට මේක ලංකාවේ ටිකක් දියුණු වෙමින් පවතින තත්ත්වයක් වුණත් වෙනත් රටවල් වල මේ තත්ත්වය දැනටමත් දැක ගන්න පුළුවන්. අපි අපේ ඇස් පේන්නේ නැති වෙලාවට කන්නඩි පාවිච්චි කරනවා වගේ අපි කතා කරන්න බැරි වෙලාවට මේ AAC සිස්ටම් එකක් අපිට අපේ දරුවන්ට වැඩිහිටියන්ට පාවිච්චි කරන හැටි කියලා දෙන්න පුළුවන්. ඉතින් ඔබේ දරුවාටත් වයසට ගැලපෙන විදිහට කතාව හරියට කරගන්න බැරි නම්, තවත් පුද්ගලයෙක් කියන දෙයක් අහගෙන ඉඳලා අවබෝධ කරගන්න බැරි නම්, ඒ වගේම අපි අර කියන two way communication එක අනිත් පුද්ගලයෙක් සමග effective විදිහට sannivedanaya කරන ක්‍රියාවලියට මොකක් හරි බලපෑමක් negative විදිහට සිද්ධ වෙලා තියෙනවා නම් ඔබට පුළුවන් මේ AAC සිස්ටම් එකක් ඔබේ දරුවාට හෝ වැඩිහිටි පුද්ගලයාට අඳුන්වා දෙන්න. මම කලින් කිව්වා වගේ මේ AAC එහෙම නැත්නම් විකල්ප sannivedana මාර්ග විවිධාකාර කාණ්ඩ ඔස්සේ අපිට හඳුනා ගන්න පුළුවන්.
අපිට සිම්පල් වර්ෂන් එක එහෙම නැත්නම් අපි කියනවා low tech AAC කියලා. ඒ කියන්නේ කිසිම අමුද්‍රව්‍යයක් කිසිම දෙයක් භාවිත කරන්නේ නැතුව තමන්ගේ ශරීරාංග එහෙම නැත්නම් සංඥා භාවිත කරලා ඒ වගේ විදිහට කතා කරන්න sannivedanaya කරන්න කෙනෙක්ව පුහුණු කරන එකට තමයි අපි කියන්නේ low tech AAC කියලා. අපි මෙතනදී සංඥාව, ඒ කියන්නේ සමහර වෙලාවට ඇඟිලි, අත, මුහුණේ ඉරියව්, ඒ වගේම සමහර වෙලාවට සියුම් ශබ්ද, ඒ වගේ දේවල් පාවිච්චි කරලා තව පුද්ගලයෙක්ට අදාළ කතා කරන්න අපහසු පුද්ගලයා කියන පණිවිඩය හුවමාරු කරන එකට තමයි මේ low tech AAC කියලා කියන්නේ. ඊළඟට අපිට තියෙනවා mid tech AAC සහ high tech AAC. මං කලින් කිව්වා වගේ mid tech AAC කියලා කියන්නේ battery powered devices. සමහර වෙලාවට අපිට දකින්න පුළුවන් බටන් එකක් ප්‍රෙස් කරලා අදාළ මැසේජ් එක අනිත් පුද්ගලයාට කියන උපාංග. ඒ වගේ දේවල්. ඊළඟට අපි කියනවා high tech AAC. මෙතනදී tablets, smartphones, computer මේ වගේ device එකක් භාවිත කරලා sannivedanaya කරනවා නම් අන්න එතකොට ඒක high tech AAC ගණයට අයිති වෙනවා. කොහොම නමුත් අපි මේ low tech, mid tech, high tech කියන බර වචන දාලා කතා කරත් මම සරලවම පැහැදිලි කරොත් විකල්ප sannivedana මාර්ග ප්‍රධාන වශයෙන් කාණ්ඩ කිහිපයකට බෙදෙනවා. අපිට පුළුවන් අදාළ දරුවගේ හෝ අදාළ වැඩිහිටියගේ ස්කිල් ලෙවල් එකට අනුව එයාගේ තේරුම් ගැනීමේ හැකියාවට අනුව මොකක්ද හරියටම ගැලපෙන AAC සිස්ටම් එක කියලා එයාලට අඳුන්වලා ඔයාලා ගොඩාක් දන්න ලංකාවේ ගොඩාක් ප්‍රචලිත හයිටෙක් AAC සිස්ටම් එකක් තමයි ආවාස් ඇප් එක කියලා කියන්නේ. මේ ආවාස් ඇප් එකේදීත් අපි පින්තූර හෝ එහෙමත් නැත්නම් මොනවා හරි ෆ්‍රේස් එකක් හෝ එහෙමත් නැත්නම් ඒ අදාළ පුද්ගලයාට ටයිප් කරන්න පුළුවන් නම් කියවන්න පුළුවන් නම් පින්තූර භාවිත කරන්නේ නැතුව ටයිපින් ස්කිල් එක භාවිත කරලා sannivedanaya කරන හැටි මේ වගේ AAC devices වලින් අපි කියලා දෙනවා. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට එහෙමත් නැත්නම් දරුවගෙන් දරුවට වෙනස් වෙන්න පුළුවන්. AAC සිස්ටම් එකක් සාමාන්‍යයෙන් අපි හඳුන්වලා දෙද්දී අපි බලන ස්කිල්ස් ටිකක් තියෙනවා. ඒ අදාළ පුද්ගලයාට පොයින්ට් කරලා දෙයක් පෙන්වන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් ඒ අදාළ පුද්ගලයාට තමන්ගේ අත පාවිච්චි කරලා දෙයක් ටච් කරන්න පුළුවන්ද? ස්ක්‍රීන් එකක්, කීබෝඩ් එකක් ටච් කරන්න පුළුවන්ද? ඒ වගේ හැකියාවන් කිහිපයක් බලලා එහෙම හැකියාවනොත් නැත්නම් හිතන්න දැන් දරුවෙක් ඉන්නවා එයාට පොයින්ට් කරන්න බෑ. දෙයක් පෙන්වන්න බෑ. ඒ වෙලාවට මම අර කලින් කියපු battery power device එකකට speech therapist ඔයාලව guide කරනවා. එතනදි වෙන්නේ මොකක් හරි switch එකක් මොකක් හරි බටන් එකක් press කරලා අදාළ පණිවිඩය දරුවට කියන එක. දැන් හිතන්න මේ low tech එකක් අපි ගත්තොත් සමහර දෙමව්පියෝ ඉන්නවා එයාලට මේ වගේ ඇප්ලිකේෂන් වලට මුදලක් වැය කරන්න ටිකක් අමාරුයි. ඒ වගේ අයට පුළුවන් low tech communication system එකක් හදලා ඒකෙන් දරුවට හෝ වැඩිහිටි පුද්ගලයාට sannivedanaya කරන හැටි කියලා දෙන්න. මෙතනදී සරලවම ලැමිනේට් කරපු පින්තූර සෙට් එකක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් sannivedana පුවරු පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් තනි පින්තූර භාවිත කරලා එහෙමත් නැත්නම් මොකක් හරි පොතක් අපි කියනවා communication book එකක් ඒ වගේ පාවිච්චි කරලා අදාළ sannivedanaya අර අනිත් පුද්ගලයාට හුවමාරු කරගන්න අදහස් හුවමාරු කරගන්න උනන්දු කරවන්න පුළුවන්. ඒක නිසා මට මෙතනදී AAC වලින් මොකද්ද හොඳම එක මගේ දරුවාට මොකද්ද හොඳම එක කියලා කියන්න අමාරුයි. මොකද මම කලින් කතා කරපු AAC devices AAC techniques ඔක්කොම එක හා සමානවම එහෙමත් නැත්නම් වෙනස් වෙනස් ආකාරවලින් දරුවට හෝ වැඩිහිටි පුද්ගලයාට ගැළපෙන විදිහට ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසා මුලින්ම ස්පීච් තෙරපිස්ට් දරුවගේ හෝ වැඩිහිටි පුද්ගලයාගේ ස්කිල් ලෙවල් එක බලලා ඒකට අනුව ගැළපෙන AAC මෙතඩ් එක ඔයාලට කියලා දෙනවා. සමහර දෙමව්පියෝ
කිසිම ස්පෙෂලිස්ට් සපෝට් එකක් ගන්න නැතුව මේ AAC devices පාවිච්චි කරන්න පෙළඹෙලා ඉන්නවා. තමන්ගේ යාළුවෙක්ගේ දරුවෙක් පාවිච්චි කරන එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube එකෙන් හරි මොකක් හරි මූලාශ්‍රයකින් හොයාගත්ත AAC සිස්ටම් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ කාගේවත් අනුදැනුමක් නැතුව විශේෂයෙන්ම ස්පීච් තෙරපිස්ට් කෙනෙක්ගේ අනුදැනුමක් නැතුව මේ AAC devices පාවිච්චි කරන්න පෙළඹෙලා ඉන්නවා. මේක ඇත්තටම වැරදි. මොකද ස්පීච් තෙරපිස්ට් අනිවාර්යෙන්ම දරුවගේ මයිල්ස්ටෝන්ස් චෙක් කරලා එයාගේ ස්කිල් ලෙවල් එක හරියටම අඳුනගෙන එයාට ගැළපෙන AC ඩිවයිස් එක තමයි ට්‍රේන් කරන්නේ. එතකොට ඔයාගේ යාළුවෙක්ගේ දරුවෙක් පාවිච්චි කරන එක ඔයාගේ දරුවට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ AAC devices දරුවගෙන් දරුවට වෙනස් වෙනවා වගේම AAC ටෙක්නික්ස් ගොඩක් තියෙන නිසා දරුවට හරිම ටෙක්නික් එක තෝරගෙන මුල ඉඳලා පැහැදිලිව ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රැක්ටිස් කළොත් ඔයාට ලබා ගන්න පුළුවන් ප්‍රෝග්‍රස් එක වැඩි වගේම දරුවගේ කොන්ෆිඩන්ස් ලෙවල් එකත් හරිම නිවැරදි ක්‍රමයට වැඩි දියුණු කරන්න පුළුවන්. සමාජයේ පවතින තවත් වැරදි මතයක් තමයි AAC එකක් භාවිත කරාම දරුවගේ තියෙන කතාවත් අඩු වෙයි කියන එක. ඇත්තටම මේකත් වැරදි මතයක්. හේතුව තමයි දරුවට ඇත්තටම කතා කරන්න පුළුවන් නම් ස්පීච් එක කතාව ඔටෝම එයාට හිතලා ටක් ගාලා කතා කරන්න පුළුවන් නම් දරුවා ඒක කතා කරනවා. එයා අර ඩිවයිස් වත් ටෙක්නික් එකවත් හොය ඉන්නේ නැහැ. නමුත් AAC සිස්ටම් එකක් පාවිච්චි කරද්දී විශේෂයෙන්ම දරුවට උදව්වක් සපයනවා විකල්පවම. ඒ කියන්නේ කතා කරනවට අමතරව තවත් ආකාර කිහිපයකින්ම සංනිවේදනය පවත්වාගෙන යන්න. දැන් හිතන්න දරුවට තව පුද්ගලයෙක් කියන මැසේජ් එකක් තේරුම් ගන්න අමාරුයි. හැබැයි දරුවා ළඟ ඩිවයිස් එකක් තියෙනවා නම් AAC ටෙක්නික්ස් තියෙන අර පුද්ගලයාට දරුවගේ AAC ඩිවයිස් එකේ තියෙන පින්තූර භාවිත කරලා එයාගේ මැසේජ් එක කියන්න පුළුවන්. තවත් උදාහරණයක් ගත්තොත් දරුවට කතාව කියාගන්න අමාරුයි. හැබැයි එයාට දෙයක් ඔයාට කියන්න ඕනේ. ඒ වෙලාවට දරුවට වචන නැත්නම් අපිට පුළුවන් AAC එක සපෝටර් සිස්ටම් එකක් වශයෙන් අරගෙන දරුවට උදව්වක් සපයන්න එයාගේ අදහස් ප්‍රකාශ කරන්න. තවත් උදාහරණයක් ගත්තොත් දරුවට විශේෂයෙන්ම එයාගේ බේසික් උවමනා එපාකම් කියාගන්නත් බැරි නම් මට බඩගිනි, මට වතුර ඕනේ, ඒ වගේ කියාගන්නත් බැරි නම් එයා කොහොමද ඔයාට තේරුම් යවන්නේ මට වතුර දෙන්න, මට කෑම දෙන්න කියන එක. එතකොට AAC සිස්ටම් එකකට ට්‍රේන් වෙලා ඉන්න දරුවෙක්ට පහසුවෙන්ම එයාට අවශ්‍ය දේවල් දෙමව්පියන්ට හෝ වැඩිහිටියන්ට කියන්න පුළුවන්. ඒ නිසා AAC ගැන වැරදි මත සමාජයේ තියෙන ඒවා ඔබ පිළිගන්න කලින් පොඩ්ඩක් AAC ගැන රිසර්ච් එකක් කරලා බලන්න. පොඩ්ඩක් හොයලා බලන්න AAC වලින් ඇත්තටම මොනවද ලැබෙන ප්‍රතිලාභ කියලා. හේතුව ගොඩාක් ප්‍රතිලාභ AAC වලින් ලබා ගන්න පුළුවන්. තවත් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි AAC එකක් කොච්චර කාලයක් මම පාවිච්චි කරන්න ඕනේද කියන එක. මේකට ඇත්තටම දෙන්න එක පිළිතුරක් නැහැ. හේතුව කලින් කතා කරා වගේම AAC devices දරුවගෙන් දරුවටත් ටෙක්නික් එකෙන් ටෙක්නික් එකටත් වෙනස් වෙන නිසා. සමහර දරුවෝ සමහර වැඩිහිටියෝ එක පාරටම AAC සිස්ටම් එක ට්‍රේන් වෙලා එයා ඒක කරගෙන යනවා. හැබැයි තවත් සමහර දරුවන්ට ඒක නිකම් ෆොරින් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා වගේ ටිකක් කාලයක් ගත වෙන වැඩක්. ඒ නිසා ඔබ AAC සිස්ටම් එකක් පාවිච්චි කරනවා නම් ඔබේ තියෙන සියලුම ගැටලු තෙරපිස්ට්ගෙන් අහලා ඒක පටන් ගන්නවා නම් වඩාත්ම සුදුසුයි. දෙමව්පියන්ට වැඩිහිටියන්ට තියෙන තවත් ගැටලුවක් තමයි යම්කිසි පුද්ගලයෙක් AAC device එකක් පාවිච්චි කරනවා නම් ඒ පුද්ගලයාත් එක්ක අනිත් අය කොහොමද කතා කරන්න කියන එක. ඔබ මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ AAC device එකට නෙවෙයි ඔබ කතා කරන පුද්ගලයාට. මොකද ඒ අදාළ AAC device එක ඒ අදාළ පුද්ගලයා භාවිත කරන්නේ ඒ පුද්ගලයාගේ පහසුව වෙනුවෙන්. එතකොට
ප්‍රධාන වශයෙන්ම AAC ඩිවයිස් එකකින් වෙන්නේ අහගෙන ඉන්න පුද්ගලයාට අර කියන්න හදන මැසේජ් එක බාධාවකින් තොරව කියන එක. එතකොට කවුරු හරි පුද්ගලයෙක් ඔබ දෙමව්පියෙක් වශයෙන්, වැඩිහිටියෙක් වශයෙන්, සමාජයේ ගැවසෙන පුද්ගලයෙක් වශයෙන් තවත් පුද්ගලයෙක් විකල්ප sannivedana මාර්ගයක් භාවිත කරනවා නම් ඔබ ඒ ඩිවයිස් එකට වඩා ඒ පුද්ගලයා ඔබට කියන්න හදන මැසේජ් එකට අවධානය දෙන්න. මොකද ඔබට ඩිවයිස් එකකුත් නැත්නම් ඒ පුද්ගලයාට ඔබට මේ මැසේජ් එක කියාගන්න විදිහක් නැහැ. ඒ නිසා ඔබ ඩිවයිස් එකට වඩා පුද්ගලයා කියන්න හදන මැසේජ් එකට අවධානය දීලා අහගෙන ඉන්න. එතකොට ඔබට පුළුවන් ඒ පුද්ගලයාට අවශ්‍ය දේ ලබා දෙන්න. එහෙම නැත්නම් ඒ අදාළ පිළිතුර නැවත ලබා දෙන්න. ලංකාව ඇතුළත ආවාස් ශ්‍රී ලංකා කියන ඇප් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක දවස් 14ක ෆ්‍රී ට්‍රයල් වර්ෂන් එකක් එක්ක එන නිසා ඔබට පුළුවන් මේක ට්‍රයල් වර්ෂන් එක ඇතුළේදී ප්‍රැක්ටිස් කරලා ඔබේ දරුවා හෝ කතාව කරන්න අපහසු වැඩිහිටි පුද්ගලයා සමග මේක ට්‍රේන් කරලා බලන්න. ඒ වගේම මේකට පහසුවෙන් මම මේ කතා කරන්නේ ආවාස් ශ්‍රී ලංකා කියන ඇප් එක ගැන. මේකට පහසුවෙන් ඔබට පුළුවන් සිංහල හඬ කැවීම් කරන්න, සිංහල වචන ඇතුල් කරන්න, ඕනෙම දෙයක් දරුවා පාවිච්චි කරන එයාගේ අදාළ භාණ්ඩ ඇතුළත් කරන්න. ඒ වගේම වාක්‍ය වලින් වචන 2 3 එකතු කරලා දිග වාක්‍ය වලින් කතා කරන්න. ඒ වගේම සිංහල කීබෝඩ් එකක් තියෙනවා. කීබෝඩ් එක පාවිච්චි කරලා දරුවට හෝ අදාළ පුද්ගලයාට ටයිප් කරලා මැසේජ් එක කියන්න පුළුවන්. ඒ වගේ බොහෝමයක් හොඳ ප්‍රතිඵල ආවාස් ශ්‍රී ලංකා වලින් ඔබට ලබා ගන්න පුළුවන්. ආවාස් ශ්‍රී ලංකා කියන්නේ එක AAC ටෙක්නික් එකක්. ඊට අමතරව තවත් බොහෝමයක් ඇප්ස් තියෙනවා විකල්ප sannivedana ක්‍රම විදිහට භාවිත කරන්න පුළුවන්. ඔබ කරන්න ඕනේ ඔබේ දරුවාට වයසට සාපේක්ෂව කතා කරන්න අපහසුයි නම් කතන චිකිත්සකවරයෙකු හමු වෙලා මේ AAC එහෙමත් නැත්නම් විකල්ප sannivedana මාර්ග පිළිබඳව කතා බහ කරන එක. ඔබ හිතන්න ඔබේ දරුවා වයසට සාපේක්ෂව කතා කරන්නේ නැහැ. හැබැයි එයා යම් තාක් දුරකට කතා කරනවා. ඒ වගේ වෙලාවට මේ AAC එක සමහර අවස්ථාවල හඳුන්වා දෙනවා දරුවගේ කතාව වැඩි දියුණු කිරීමේ උපාංගයක් විදිහට. ඒ එක අවස්ථාවක්. දරුවන්ට වචන ඇත්තෙම නැත්නම්, එයාලට කතා කරන්න මෝඩ් එකක් ඇත්තෙම නැත්නම්, කතා කරන්න මාධ්‍යයක් ඇත්තෙම නැත්නම් ඔන්න පුළුවන් විකල්ප sannivedana මාර්ගය එයාගේ sannivedana ක්‍රමය විදියට හඳුන්වා දෙන්න. ඒ වගේම වැඩිහිටි පුද්ගලයෙක් ඉන්නවා නම් අංශභාගය, ස්ට්‍රෝක් වගේ රෝග තත්ත්වයක් හැදිලා කතාව නැති වුණු, කතාව ටිකක් අඩපණ වුණු ඔයාලට පුළුවන් මේ AAC ඩිවයිස් එකක් ඒ පුද්ගලයාට හඳුන්වා දීලා sannivedanaya පහසු කරන්න. ඒ නිසා ඔබ දැන් තාක්ෂණයේ දියුණු ලෝකෙත් කතා කරන්න බැරි දරුවෙක්, කතා කරන්න බැරි වැඩිහිටි පුද්ගලයෙක් ඉන්නවා නම් එයාලව අතෑරලා දාන්න එපා. එයාලට මේ වගේ උදව්වක් සපයන විකල්ප sannivedana මාර්ගයකට යොමු වෙලා බලන්න. ඔබට වැදගත් සහ හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අදට ගිහින් එන්නම්. AAC සම්බන්ධව ඔබට කිසියම් හෝ ප්‍රශ්නයක්, ගැටලුවක් නිරාකරණය කරගන්න අවශ්‍ය නම්, වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ගිහින් එන්නම්. සුබ දවසක්.